උඩ මකුලක ගිහිල්ලාද මන් දන්නේ. රින්සර මේකේ කන් දෙක ඇහෙන්නේ ඩාන්ස් කරපම්පුවන්. අනේ පුතේ. එයම්. මේ නංගි කොවනේ? කොයි ගිල්ලද? පන්ති ගිහිල්ලා. තාම නැද්ද? නෑනේ ආවෙත් නෑ මේ කෝල් ගන්නව ආන්සර් කරන්නෙත් නැහැ. අනේ පුතේ ඔයා මේකට මොකක් හරි කරන්න හොඳේ. නංගි ගෑනු ළමෙක්නේ. හැමදාම එහෙම රෑ වෙලා යන එක හොඳ නැහැනේ. ඔයා මට කියන්නේ දැන් හැමදාම යාව එක්කන් ඉන්න කියලාද? හැමදාම නෙමෙයිනේ ළමයෝ. සතියේ දවස් 3යිනේ. හරි බලමුකෝ. හැබැයි ඔගේ කැමති නෑ මං එතෙන් එනවට. මේකෙන් නටා ගන්න කියන්නකෝ. ආපු දින්කවද මං අහන්නේ ඇයි කියලා. දැන් ඉතින් මං යන්න ඕනේ ඒක වවාගෙන. අනේ මගේ පුතේ කාර්ය කරන් යන්නකෝ. තාත්තා ඉන්න කාලේ මට අනන්තවත් කිව්වා ඔෆිස් එකට එන්න කියලා. සමහර විට යාට ඕන වෙන්නේ නැති ඔයාට වැඩ හුරු කරවන්න. එයා දන්න මං කවදාවත් ඔෆිස් යන්නේ නැහැ කියලා. එහෙනම් එන්න කියලා කියන්නේ? මං ගියේ හැම වෙලාවකම මං ගැන මාර විදිහට ආඩම්බර වුණා. ගියාම පාරක් ගානේ මේ මගේ පුතා තාත්තා කෙනෙක් එහෙම කියන්නේ මහා ආඩම්බරයකින්. ඒක මට මාර වදයක් වෙලා තිබ්බේ. මම වගේ දෙයක් අහන්නද? ඔයාට තාත්තා ආදරේ කියලා ඔයාට දැනෙලා නැද්ද? ඒක මට අද තමයි හරියට දැනුනේ. මං දැක්කේ ගලාච්චුයි මගේ පොඩි කාලේ ෆොටෝස් අගත්තා. ඔෆිස් එකේ ලේඩි කියලා තාත්තා හැමදාම මේ ෆොටෝස් බලනවලු. අනේ පව්. අප්පා. අයියා. ඔයාට පුළුවන් ද අපේ ගෙවල් ළඟ පාරට මාව ගිහින් දාන්න? පුළුවන් මේ මයිර කතා කරලා ඉන්න. හෙලෝ. මේ කොයිද ඉන්නේ? මම මේ ක්ලාස් එකේ අයියා මේ අද රෑ වුණා. මේ බොරු කියන්න එපා තමුසේ. යාළුවෝ සේරම ගෙදර ගිහිල්ලා. අනේ මේ සේරම නම් ගිනේ මං දැන් එළියට ආවේ. දැන් ආවේ. හරි. ඕමින්නකෝ මම දැන් ඔතෙන් එන්නම්කෝ. එපා. මං යාළුවෙක් එක්ක එන්නම්. කවුද යාළුවා? විශ්වාසවන්ත කෙනෙක්. මාව විශ්වාස කරන්න එපා දෙමු. මම ගොඩ යන කෙනෙක් නෙමෙයි.